හරි. අද අපි කතා කරන්න යන්නේ බීජ්‍ය සංඛ්‍යා ගැන. බීජ්‍ය සංඛ්‍යා කොහොමද එකතු කරන්නේ, අඩු කරන්නේ, ගුණ කරන්නේ සහ බෙදන්නේ කියන කාරණා තමයි අපි අද මෙතනදී මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට අපි මේ පාඩම පියවරෙන් පියවර පිළිවෙලට ඉගෙන ගමු. හරි. එහෙනම් හරි. අපි මුලින්ම බලමු කොහොමද බීජීය සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ කියලා. ඒකට තියෙන ඕන අවශ්‍යතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. හොඳට බලන්න. මේක ඇතුලේ අපිට මෙන්න 2x කියලා සංඛ්‍යාවක් තියෙනවා. මේ බීජීය ප්‍රකාශනය කියන්නේ අපි නොදන්න විචල්යන් සමග යෙදෙන එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා x පදයක්. එතකොට අපි දන්නවා බීජීය සංඛ්‍යාවක් කියන්නේ මේ x පද, y පද, ඉංග්‍රීසි හෝඩිය අපුරුත් එක්ක යෙදෙන සංඛ්‍යාවලට කියනවා බීජීය සංඛ්‍යා කියලා. එතකොට මෙන්න මෙතන මෙන්න මේ දෙක තියෙන ඉලක්කම අදහස තමයි මේකට අපි කියනවා සංගුණකය කියලා. සංගුණකය. අනිත් මේකට කියනවා සංගුණකය. කියන්නේ x කියන එක ඉලක්කම ඉස්සරහා තියෙන සංඛ්‍යාවට කියනවා සංගුණකය කියලා. අපි හිතමු මෙතන y කියන එක. එතකොට මේක සංගුණකය කියලා. මේක සංගුණකය එකයි. හරි මේක සංගුණකය දාන්නේ ඒ කියන්නේ. ඉතින් මේක තමයි මේකේ සංගුණකය කියලා ගන්න. හරි මොන සාර්ථක කාරණාවක්. මොකද අපි මේ සංගුණකය කියන වචනේ දිගින් දිගටම පාවිච්චි කරන ඉස්සරහට. එතකොට ඕගොල්ලෝ ඒ සංගුණකය කියන්නේ මොකක්ද කියන එක හොඳට දැනගෙන ඉන්නවා. ඒ නිසා අපි මෙන්න මේ කියන විදිහට තමයි මේවා භාවිතා කරන්නේ. ඊළඟට මම ලියනවා අනිවාර්යයෙන් අපි ලියමු මේක සරලව 2x දඩ 3x මේ දෙක අපිට සුළු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපිට මේ දෙක සුළු කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ පද දෙක දෙකම x. ඒ කියන්නේ අපි කියන මේවට සජාතීය පද කියලා. හරිද? සජාතීය පද කියලා. ඒකට මේකේ සමාන නිසා මෙන්න මේ x දෙක මේකේ සමාන නිසා අපිට මේ දෙක සුළු කරන්න පුළුවන්. කොහොමද x කියලා. ඒ කියන්නේ සරලමය ගණිත කර්මය කරන්න පුළුවන්. හරි. සියලුම ගණිත කර්ම අපි අර පළවෙනි පාඩමේ කතා කරේ මුලින්ම කතා කරන්නේ අපි කොහොමද ධන ඍණ සංඛ්‍යා එකතු කරන්නේ අඩු කරන්නේ කියලා. ඒ කාරණාව තමයි මෙතනත් අදාළ වෙන්නේ. හරි බලන්න 3x ගන්න 4x ගන්න 2y. දැන් මෙන්න මෙතන පොඩි වෙනසක් තියෙනවා. මේ x උයි y තමයි තියෙන්නේ. එතකොට සජාතීය පද විදියට අපිට සලකන්න පුළුවන් මෙන්න මේ x එක මෙන්න මේ x එකයි සජාතීය පද විදියට සලකන්න පුළුවන්. ඒ නිසා මට මෙන්න මේක සුදු කරන්න. එතකොට කියනවාද 3x ගන්න 4x කියන්නේ 4x කියලා ගන්න පුළුවන්. හැබැයි මේක y. මේ y අපිට සුදු කරන්න බෑ. ඒ නිසා මම මේ y එක සාමාන්‍ය කරගෙන මෙතන මේ විදියට ලියනවා. හරි. එතකොට මට මේ 7x ගන්න 2y කියන එක තවදුරටත් සුදු කරන්න බෑ. හරි. ඒකම හිතන්න පුළුවන්. තේරෙනවද? ඊළඟට හරි. දැන් මේක දිහා අපි හොඳට බැලුවොත් අපිට පේනවා මෙතන 3x වර්ගයේ තියෙන. මෙතන තියෙන 4x. මෙතනින් තියෙන්නේ 5x. එහෙනම් මේ 3x වර්ගය 4x දක 5x නේ තියෙන්නේ. මෙතනදී මේ x වර්ගය කියන එක x පදයට සමානද? x පදයට සමානද? ඔක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නැහැ. මේක කොයි වෙලාවකත් සමාන වෙන්නේ නැහැ. මේ x වර්ගය කියන එක මෙතන තියෙන්නේ x වර්ගය x කියනවා. හරිද? x කියන්නේ නිකම්ම x. ඒ නිසා මේ දෙක සම්පූර්ණයෙන්ම මේ දෙක x x වර්ගය සමාන නැහැ. හරි. මේ දෙක සමාන නැහැ. ඒ නිසා මේ දෙක සජාතීය පද වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක මෙතනදී සුළු කරන්න පුළුවන් දෙන්නේ මේ පදේ සහ මේ පදේ අයිති x පද දෙකයි දෙක විතර. එහෙනම් මට මෙතන මේක අනිත් වර්ගයේ නේද? මෙතන 9යි x. හරි. ඔන්න ඔහොම තමයි එන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි සරලවම මේ කාරණාව එන්නේ. එතකොට ඕගොල්ලන්ට මේක ඇතුලේ මෙන්න මේ කියන සරල ගණිත කර්මය સિદ્ધ කරන්න අනිවාර්යයෙන්ම මොකද්ද තියෙන්න ඕන කාරණා? මේක අනිවාර්යයෙන්ම සජාතීය පදද කියන එක අපි බලන්න ඕනේ. සජාතීය පදයක් නෙමෙයි නා අපිට මේක තවදුරටත් සුළු කරන්න බෑ. මොකද මේ බලන්න මේක සජාතීයයි සුළු වුණා. නමුත් මේක සජාතීය නෑ. ඒ නිසා අපිට මේක තවදුරටත් සුළු කරන්න බෑ. මෙතන බලන්න සජාතීය මේ දෙක ඒ නිසා ඒ දෙක සුළු වුණා. නමුත් මෙතනින් හරි සුළු නෑ. හරි. හරි. ඕගොල්ලන්ට මේකේ නෝට් එකක් දාගන්න ඕන නම් පුංචි වෙලාවක් අරගෙන වීඩියෝ එක පෝස් කරලා ඕගොල්ලෝ මේකේ නෝට් එකක් දාන්න. හරි. හරි. ඕගොල්ලන්ට මෙතන ගණන් 6ක් දාලා තියෙනවා. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට මේ ගණන් 6 කීයක් හදාගන්න පුළුවන්ද කියලා. හරි. මම පුංචි වෙලාවක් දෙන්න. ඕගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා මේ ගාන හදන්න පුළුවන්ද කියලා try කරන්න. හරි. මේ ගණන් 6 ඕගොල්ලෝ නිවැරදිව හදාගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ධන ඍණ සංඛ්‍යාවල සුළු කිරීම
එකතු කිරීම අඩු කිරීම කියන කාරණාව සහ ඕගොල්ලන්ට මේ වීජීය සංඛ්‍යාවල සුළු කිරීම කියන කාරණාව ගැන මොකද අවබෝධයක් තියෙනවා කියන එක අපිට ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේක ඉස්සරහට දාගෙන යන්නේ කියලා. හරි. බලමු. දැන් මුලින්ම තමයි 2x වර්ගයේ තියෙන්නේ. 2x වර්ගයේ තව 2x වර්ගයේ පාඩම නැහැ. මට ඒක ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. 2x වර්ගයේ ටික ලියන්න පුළුවන්. හරි. සිතාම ගන්න පුළුවන්. 2x වර්ගයේ කියලා ලියන්න පුළුවන්. බලන්න මෙතන තමයි මේ 6x දුන්නාම අපි ලියන්න පුළුවන් දාන්න. ඒක තමයි x ඍණ x කියලා. හරි. එහෙනම් මෙතන මේ දෙක සුදුන්නාම 2x වර්ගයේ බලන්න. මෙතන ලකුණ අසමාන. ලකුණ අසමාන නම් මොකද කරන්න ඕනේ? අඩු කරලා වැඩි කියලා මම දාන්න ඕනේ. මේවා කතා කරමු. එහෙනම් මේ දෙක අඩු කරනවා කියන්නේ අන්තයි x කියලා. හරි මේ දෙක අඩු කරනවා. අන්තයි x කියලා. මොකද මේ දෙක තව සුළු වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? මේක x වර්ගයේ සමයෙන් x වර්ගය. හරි. x නම් මේක තවදුරටත් සුළු වෙන්නේ නැහැ. හරි. අපි කියනකොට මෙතන x පදයක් මෙතනක් x පදයක් තියෙනවා. එහෙනම් ඒ දෙක අපි එකලකට ගමු. එහෙනම් 4x මෙන්න මේ පදේ මෙතන නම් තියෙන්නේ ලකුණක් එක්කම ගලවලා ගන්න. මේ ලකුණක් එක්ක මෙතන එන්නේ වෙන තමයි x. ගන්න. ගන්න. පහයි වයි. ඒ කියන්නේ වෙන තමයි. මේ ලකුණක් එක්ක තමයි අපි ගලවලා ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. හරිද? එහෙනම් මෙන්න මේ දෙක මම සුළු කරගන්න. එකයි x කියලා. එයි මේක ලකුණ ගන්න ලකුණ සමානයි. අඩු කරලා වැඩි කියලා ලකුණ දාන්න ඕනේ. අපි මේවා කලින් කතා කරා. ඒවා මතක නැත්නම් ඒවා තේරෙන්නේ නැත්නම් ධනහා ඍණ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කියන වීඩියෝ එක බලන්න මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි. එහෙනම් මෙන්න මේක ඉතින් වෙනවා මෙතන ලකුණ සමානයි. ඒ නිසා මෙතන කියනවා 1යි y කියලා ලකුණ සමාන නිසා අඩු කරා වැඩි කියලා මේක හරි අඩු නම් මේක තමයි මේක උත්තරේ වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ එකට 7x ඍණ 6y 7x ඍණ 6y වලට මේ 7x ඍණ 5y ඍණ 9y ඍණ 8x. එතන අපිට සංඛ්‍යාත්මක විදිහට මෙන්න මේකයි ගන්න පුළුවන්. එහෙනම් අල්ලන්න 7x මේක ඉඳලා 5x මේ ලකුණත් එක්කම ඉන්නේ. මෙතන මේ තියෙන මේ 5y තමයි. එතනට අපි මේ තියෙන 6y. හරිද? කොහොමද ලස්සනට සරලව ගන්න තියෙන්නේ. මේ දින සුදුසුකම ලකුණු සමානයි. බලන්න. අපි මේවා කතා කරා. මේ උත්තරේ ලකුණු සමාන නිසා එකතු කරලා ඒක ලකුණු ගන්න. එහෙනම් කීයද? ඍණ 11යි. මම කියලා හරි. ඒක සාකච්ඡාද? පැහැදිලිද? මොනව තමයි අපි දැනගත යුතු කාරණා. හරි. එහෙනම් අපි යනවා මෙතන. හරි. බලන්න මෙතනදී මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතනදී මේ දෙක සුළු කරාම මට x වර්ගයේ පදයක් තියෙනවා මේක. මම x වර්ගයේ පදේ මෙතන තමයි තියෙන්නේ. ඒක ලකුණක් එක්ක ගිහින් අපේ x වර්ගය ලියනවා. වෙන පුළුවන් වයි හිතා. ඉතින් ඉන්න තමයි ඒක. right x එක ඒ නිසා මෙන්න මේ දෙක මෙහෙම ගන්න. මෙතන මේ දෙක තුනම ඍණ 3x වර්ගයක් වෙනවා. මොකද මෙතන සම්මුතියේ එකයි. අපි ඒක කතා කරමු. එතකොට සම්මුතික එකක් කියන්නේ ලක්ෂණ සමානයි. උගල වැඩි කියලා පොත දාන්න. ඍණ 3x වර්ගයක් කියනවා. මේ දෙක සුළු කරනවා කියනවා ලක්ෂණ සමානයි. අඩු කරපම් වෙනවා දෙකක් 2y. ලකුණු දෙක කියලා තමයි මම කියන්නේ. හරි. ඊළඟට මෙතන දාන්න 4x x කියලා බලන්න. ඒක තවදුරටත් සිදු වෙන්නේ නැහැ. කොහොමද මේ විද්‍යාව නියමවත් කියන්නේ ඔක්කොම ආන්තාව තමයි මෙතන එදිලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේනම ආවම ආයි අර විදිහම ගන්න x වර්ගයෙන් අපි සම්පූර්ණ හැ x සම්ම දෙක තියා ගන්න පුළුවන්. මේ දෙක සම්පූර්ණවම සමානයි අඩු කරන්නේ. ඒකයි x කියනවා. මේක සම්පූර්ණ වෙන්නේ මේක වෙනස් සම්පූර්ණ. මොකක්ද කාරණා. හැබැයි අපිට මේකත් එක්කවත් කිසිම සුළු කිරීමක් කරන්න බෑ. මොකද මේ තනි ඉලක්කමක් කියන්නේ නියත පද. නියත පදයක් ත්‍රිජ්‍යීය පදයක් එක එකතු කරන්න අඩු කරන්න අපිට බෑ. හරි. ඊළඟට මෙතන බලුවා මේකේ 3x පද තමයි නැහැ. x පදක් නැහැ, y පදක් කිසිම පදයක් නැහැ. මේක යවපන් කරේ. කොහොමද මේක තවදුරටත් සුළු වෙන්නේ නැත්. හරි. මම හිතන්නේ ඕගොල්ලෝ මේක ගැන හොඳ අවබෝධයක් එන්නේ නැති කොහොමද අපි මේ ගාන හදන්නේ කියන එක ගැන. හරි. බීජීය සංඛ්‍යා සරලව එකතු කිරීම අඩු කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති. සජාතීය පද විජාතීය පද ගැන අවබෝධයක් එන්නේ නැති. හරි. අපි යනවා ඊළඟට ගුණ කිරීම වලට. ගුණ කිරීම වලදී ඔයගොල්ලන්ට අපි කලින් අර ධන සංඛ්‍යා ගුණ කිරීම වලදී කතා කරපු සංකල්පයම තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. ඊට වැඩි පුංචි දේවල් ටිකක් අපි කතා කරමු. හරි. එහෙනම් මේකේ ඔයගොල්ලන්ට
අඩුපාඩුවක් තියෙනවා නම් ටක් ගාලා හදාගන්න. නෝට් එකක් දාන්න. හරි. හරි. අපි දැන් කතා කරමු වේජීය සංඛ්‍යා කොහොමද ගුණ කරන්නේ කියන එක. මේක බොහොම සරලව ලස්සට ඉගෙන ගන්න. ඔයගොල්ලෝ පිළිවෙලට වැඩ කරොත් ඔයගොල්ලොන්ට ඉතාම හොඳ පිළිවෙලකට පේපර් එක ලියන්න පුළුවන්. පේපර් එක ඔයගොල්ලෝ පිළිවෙලට ලියනවා කියන්නේ ඔයගොල්ලොන්ට ලකුණු පිළිවෙලට හම්බ වෙනවා කියන එක. හරි. ඒ නිසා ඔයගොල්ලෝ සුළු කිරීම කොච්චර හොඳට දන්නවද? ඒ තරමට ඔයගොල්ලොන්ට පිළිවෙලට පේපර් එක ලියන්න පුළුවන්. කපන්නේ කොටන්නේ නැතුව. හරි. එහෙනම් බලමු කොහොමද මේ ටික කරන්නේ කියලා. හරි. පළවෙනි එක අපිට මෙතනදී කතා කරන්න තියෙනවා right එන මේක x පදයකට x පදයක් දුන්නොත් අපිට මේක x වර්ගය වෙනවා x පදයකට x පදයක් දුන්නොත් x වර්ගය වෙනවා මේක x වර්ගය වෙන එක අපි දර්ශක පාඩමේදී තමයි ඇත්තටම හරියටම පැහැදිලි කරන්නේ කොහොමද වෙන්නේ මම නිකන් කියන්නම් මෙන්න මේකේ මෙන්න මෙතන තියෙන බලය එකයි මෙතන තියෙන බලයත් එකයි එතකොට පාන්දු සමානීකම මුල වෙනකොට බලයන් එකතු වෙනවා කියන සංකල්පයෙන් තමයි මේක x වර්ගය කියලා එන්නේ. එහෙනම් මට කියන්න මේකේ උත්තරේ මොකක්ද කියන්නේ? x වැඩි කිරීම x වැඩි කිරීම x. x වතුනක් නිකුල වෙලා තියෙන්නේ. ඒකට මේකේ පාන්දු තුන සමානයි. එතකොට මෙතන තියෙන්නේ එක බලය, එක බලය. මෙතන තියෙන්නේ එක බලය. එතකොට බලයන් තුනක් එක විදිහට එකතු වෙනවා. කියන්නේ පාන්දු සමානීව ගුණ වෙනකොට බලයන් එකතු වෙනවා. එහෙනම් මෙතන ඉස්සරහගේ තුනයි කියලා අර සරලවම තියාගන්න x තුනක් තෝරන්න වෙනවා කියලා. හරි. අපි දර්ශක පාඩමේදී ඒක මීට වැඩිය විස්තරාත්මකව කතා කරමු. හරි. එතකොට මෙන්න විදිහට ඊළඟට මට x එකකුයි y එකකුයි ගුණ කරනවා. මට මේක කිසි ප්‍රශ්නයක් නැතුව xy කියලා ගුණිතයක් ලියන්න පුළුවන්. හරි. xy කියලා ගුණිතයක් ලියන්න පුළුවන්. හරි. ඊළඟට හතරවෙනි එක 2x ගුණ කිරීම 3යි. බලන්න මේ ඉස්සරහා තියෙන සංඛ්‍යාව සුපුරුදු පරිදි ගුණ වෙනවා. මේ ඉස්සරහා තියෙන සංඛ්‍යාව සුපුරුදු පරිදි ගුණ වෙනවා. අතන දෙවරක්. ආයේ xy ගුණ xy කියලා. හරි. කිසි වෙනසක් නැහැ. කොහොම සරල දෙයක්. හරි. ඊළඟට මේක ඇතුලේ තියෙන අර අපි කතා කරන සජාතීය පද කතන්දරයක් මේකේ නෑ. ඒ කියන්නේ මේකේ ගුණ වෙන්න පුළුවන් සජාතීය පද සදත් එහෙම එකක් නෑ. මේකේ තියෙන සරලව අපිට තියෙන සංඛ්‍යා දෙක බැලුවා සංඛ්‍යා දෙක ගුණ කරා ඊට පස්සේ තියෙන විචල්‍යයක් දෙක. එහෙම නැත්නම් බීජීය සංඛ්‍යා දෙක සුළු කරන්න තියෙනවා. හරි. එතකොට මෙන්න මෙතනදී ඍණ දෙකයි ඍණ තුනයි. එතකොට ඍණ දෙකයි ඍණ තුනයි කියන අපි දන්නවා ඍණයි ඍණයි ගුණනවා උත්තරේ ගන්නවා. ඒවරක් තුන පහයි. xy ගුණනවා xy කියන උත්තරය. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක මතක ඇති. අපි පළවෙනි පාඩම විදියට ධන සංඛ්‍යා ගුණ කිරීම වලදී මේ කියන කාරණා කතා කරා. හරි. ඊළඟ පළවෙනි කොටස ඍණ 9x y ගුණ කිරීම 2x බලන්න මෙන්න මෙහෙම ගුණයද මට සරලවම කරන්න තියෙන්නේ පළවෙනිම ඉස්සරහින් ඉලක්කම් දෙක ගුණ කරනවා. 3 වරක් දෙක කීයද? 6යි. 3 වරක් දෙක 6යි. ඍණයි ධනයි ගුණ වෙන්නේ x. උත්තරේ ඍණයි ධනයි ගුණ වෙනවා. උත්තරේ ඍණයි එනවා. හරි. x x එක ගුණ වෙනවා. x x එක ගුණ වෙනවා. x වර්ග වෙනවා. අපි කතා කරමු. y පදේ තව ගුණ වෙලා නැහැ. මෙතන විදියක් තියෙනවා මේක. y එක තමයි. හරි. ඔන්න ඔහොම තමයි අපිට මේකේ උත්තරේ බොහෝම සරලව ගන්න පුළුවන්. මොකද්ද මම කරේ? මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරා ලකුණු දෙක ගුණ කරලා උත්තරය ගත්තා x පදයක් තව තිබ්බ නිසා ඒ x පද දෙක ගුණ කරා y කියලා දැම්මා. හරි. මේක අපිට ඊළඟ පාඩමේදී තමයි ගන්න ඕනේ. හරි. ඊළඟට අතරයි x x ගිරි තරයි x වර්ග පිළිගමු 3x වර්ග. හරි. 4xy 3xy. එතකොට මේක කොහොමද ගන්න මොකක්ද ඒක කියන්න බලන්න. මේක කොහොමද ගන්න 4x 3x මම කියනවා 12යි x x ගුණනාම x වර්ගයක් වෙනවා. y y ගුණනාම y වර්ගයක් වෙනවා. හරි. ඔන්න ඕක තමයි මේකේ උත්තරේ එන්නේ. හරි. බොහොම සරල දෙයක්. හරි. එහෙනම් ඕගොල්ලොන්ට මේකේ තියෙන දේවල් බොහොම සරලව කතා කරන්න පුළුවන්. හරි. අපි මේකේ මෙන්න මේ කොටස් ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ මේ ටික දැන් නිවැරදිව සුදු කරගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මම ඊළඟට කතා කරනවා භාග බෙදීම බීජීය සංඛ්‍යා බෙදීම ගැන කතා කරනවා. බීජීය සංඛ්‍යා බෙදීම අපි බොහොම ලොකුවට කතා කරන්නේ. බොහොම සරලව අපි කතා කරමු. මොකද අපිට බීජීය භාග කියන පාඩමේදී
මේක බොහොම පැහැදිලිව ගොඩක් හම්බ වෙනවා. හරි. ඒ නිසා ඔයගොල්ලෝ මේ නෝට් එක දාගන්න. ඔයගොල්ලෝ මේක හදන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. හරි. හරි. ඔයගොල්ලෝ මෙතන ගණන් කිහිපයකුත් තියෙනවා. ඒ ගණන් කිහිපය ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පෝස්ට් කරලා හදන්න try කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ උත්තර ටික නිවැරදි වෙනවද කියලා බලන්න පුළුවන්. හරි. මම ගාලා හදන්න යන්නේ. ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ මේක හදන්න පුළුවන්ද කියලා. මට 3යි xy 8යි x කියලා තමයි තියෙන්නේ. එතකොට අපවල කියන්නේ සිග්මයි x තුනම ස්වර කියලා. ඒක නෝත්. හරි. සාරා. දහව විසිබා 200යි 10යි හරි 10යි ආකාරයේ උත්තරات ඒක පිටිපස්ස මෙන්න මේ 10යි ආකාරයේ තියෙන බිඳුවික දාගත්තා ඒ සිංහල දුරු කරගන්න. x වර්ගය x ගානේ 5 ඒ x වර්ගය x දුරම x ගානේ යනවා කියන එක අපි මෙතනදී කතා කරන්නේ. හරි. ඊළඟට දෙකාට දෙවරක් තුනක් 6යි a වර්ගය b වර්ගයට c වර්ගයට හරි. මේ ඊළඟ මෙතන තියෙනවා තුන්වරක් පතක තුනයි. හරි. මේ සංඛ්‍යා ටික මොනික මොනද? තුන්වරක් පතක තුනයි. 12වරක් දෙක 24යි. ඍණයි ධනයි ඍණ ඍණයි ධනයි ඍණ x y z එහෙනම් x y z කියලා එනවා. හරි. x y z කියලා අපිට එනවා. හරි. මම හිතන්නේ මේ සිද්ධිය පැහැදිලි ඇති. හරි. කිසි ගැටලුවක් නැහැ. මෙතන බලන්න උන් සරලව අපි ගුණ කරමු. 6 වරක් තුන 18යි 18 වරක් 36යි 36යි x වුණාම x වර්ගයයි. මේ තමයි සිම්බල් එක. අනිත් දෙකේ x වුණාම x වර්ගයයි rx එක කරනවා x ගණනක් යනවා. ආයෙ මෙතන y වර්ගයක් විතරයි තියෙන්නේ. ඒක y වර්ගයක්. ඒ නිසා y දෙක බලන්න ලකුණු බලන්න කියනවා. විනායි විනායි බලන්න. ධනයි විනායි එනම් උත්තර 36යි x ගණය y කියලා උත්තරේ පැහැදිලිද? තේරෙනවද මේ බොහොම සරල සංසිද්ධියක් ගැන අපි කතා කරන්නේ. හරි. අපි යමු ඊළඟ කොටස. හරි. ඔබලා මේක අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි යමු ඊළඟ කොටස. හරි. හරි. අපි එනවා මේ බීජීය සංඛ්‍යා කියන කොටසේ අවසාන කොටසට. ඒ කියන්නේ බීජීය සංඛ්‍යා බෙදීමට. හරි. බලන්න. මේ බීජීය සංඛ්‍යා බෙදීම කතා කරමු. බීජීය මේක යටතේ බලන්න මේකෙදි අපිට අමුතුවෙන් කියලා ඉගෙන ගන්න දෙයක් නැහැ. හරි. අපිට මේක ඉගෙන ගන්න කියලා තියෙන බොහොම සරල කාරණාවක් තමයි මෙන්න මේක. බලන්න. x වර්ගයේ පදයක් x වර්ගයේ පදයක් x පදයක් මෙන්න මේ විදිහට x පද දෙකක් තිබ්බොත් මේ x පද දෙකක් තිබ්බොත් අපිට මෙන්න මේ x පදයක මේ x පදේ කපලා දාන්න පුළුවන්. එතකොට උත්තරේ කීයද? x වලට 1යි x වලට 1යි කියන මෙතන 2යි මෙතන 2යි. අපි මේ විදිහට කියන්නේ නැවත උත්තරේ 1යි කියන්නේ. හරි. මේක ඔළුවේ තියෙනවා. හරි. ඊළඟට x වර්ගයේ බෙදීම x x වර්ගයේ බෙදීම x කියලා තිබ්බොත් මෙතන තියෙන x වල 1යි. හරි. දැන් තියෙන x වල 1යි. එතකොට මේ x වල 1කට අපිට මේක එකක් අඩු කරලා දාන්න පුළුවන්. මේක අපි දර්ශක පාඩුවේදී බොහොම පිළිවෙලට කතා කරනවා කොහොමද මේවා අඩු වෙන්නේ කියලා. අපි දැනටමත් කියනවා. x පදයකට x පදයක් තිබුණොත් මෙතන x පදයක පිළා. මෙතන x එකක් විතර වෙනවා කියනවා. හරි. එතකොට x මෙතන x වර්ගයේ මේක තව ටිකක් මම සරල කරලා පෙන්නන්නම්. x වර්ගය කියන්නේ x ගුණ කිරීම x. බෙදීම x නේ. ඒ නිසා මේ x එකට x හරියට වෙනවා. එක x එක ඉතුරු වෙනවා. හරිද? ඒක තමයි මේක සිද්ධ වෙන කාරණාව. හරි. අපි කතා කරේ මෙන්න මේ x ගුණ කිරීම x කියන එක කොහොමද පිළිවෙලට එන්නේ කියන එක. එතකොට x වර්ගය කියන එක x කෙනෙක්ගේ බෙදනවා උත්තරේ ඉන්නේ x. මම ඒක තමයි මෙතන පැහැදිලි කරේ. x ගුණ කිරීම x කියලා අපිට ලියන්න පුළුවන්. ඒක x ගෙන් බෙදුවාම මෙන්න මේ x එකකට එක x එකක් කැපිලා යනවා. හරිද? එතකොට තව x එකක් තමයි මෙතන ඉතුරු වෙන්නේ. හරි. මම හිතන්නේ වැඩේ තේරෙනවා. හරි. ඊළඟට බලමු කියන සංඛ්‍යාව තව 4x y බෙදීම 2x. හරි. මේ මම පියවරෙන් පියවරට ඉස්සරහට යනවා. එතකොට අපි දන්නවා මෙතනද දෙකේ එක මෙතන දෙවිය 2යි කියලා කපන්න පුළුවන්. ආයි මේ x මේ x කපන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ නිසා උත්තරේ තමයි යන්නේ 2යි. උත්තරේ එනවා 2යි. කියලා හරි. උත්තරේ එනවා 2යි y. හරි. ඊළඟ ඊළඟ 3xy බෙදීම 6xy
දැන් බලන්න මේකේ සරලවම අපිට පුළුවන් මෙතන තුනට එකයි මෙතන දෙකයි විතර. හරි. මේන් x ට මේ x ගන්නවා y ට y ගන්නවා. උඩිනවා එකයි. ඉතින් යනවා දෙකයි. හරි. සරල. කොහොමද සරල? හරි. අපි යමු ix බෙදීම 3x වර්ග. හරි. ඔන්න ඔහොම තියෙනවා. මේක ලිවීමක් තියෙන්නේ. අපිට මෙහෙම තියාගෙන මේක බෙදන්න බෑ. ඒ නිසා මම කරන දේ තමයි මේකේ යටි එක ලියක් ගන්නවා. මේක ඇතුළේ මම එක ලියක් ගන්නවා. ගැටලුවක් නැහැ. එතකොට මේ 6x යට එක කොහොමද තියෙන්නේ? මේක මුළු කිරින් වෙලා ඒක උඩට මාරු වෙනවා. ඒක උඩට මාරු වුණා. 3x වර්ගය කියන එක එනවා. හරිද? එහෙනම් මෙතනට තුනීම එකයි. මෙතනට තුනීම දෙකයි. හරි අපි බලමු. මෙතන නිදිතේ ගුණ කරන්න අපි දැන් දාමු. හරි. එහෙනම් මේ x එකකට මෙතන එක x එකක් හැදිලා යනවා. හරිද? එතකොට උත්තරේ නොටිගෙනව දෙවරක් විතර එකයි කියනවා. යටින් එකක් x වර්ගය. හරි. මෙන්න මෙතන සුදු උනේ මෙතන x එකකට මෙතන x වර්ගයේ x දෙකක් තියෙනවනේ. එක x එකක් පැටිච්ච නිසා තමයි මම මේ දෙකේ ඉලක්කම විතරක් හැපුවේ. අපිට x එක පේන්න තියෙන නිසා. හරි. ඒක අර ගණන් වල අපි ගණන් හදාගෙන යද්දී හම්බ වෙන පළපුරුද්දේ ওই දේ වගේ දේවල් අපි කරමු. හරි. ඊළඟට බලන්න මේක බලන්න කොහොමද කියන්නේ? 4 වේවා 1යි 4 වේවා 3යි. 3 එකයි 3 එකයි x එකයි x එකයි y එකක් කැපෙනවා. මේ y එක තව y එකක්. x එකට x එකක් කැපෙනවා. උඩින් ඉන්නේ එකයි කියලා. යටින් ඉන්නවා. උඩින් දිනවා බලන්න. හරි. ඔන්න ඔක තමයි අපිට එන උත්තරේ. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ සුළු කිරීම ටික පැහැදිලි ඇති. මේ හැම ගානක්ම මම ලියනකොට ඔයගොල්ලෝ පොඩ නවත්තලා ඔයගොල්ලෝ සුළු කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට වැඩේ පැහැදිලි වෙනවා. හරි. එහෙනම් මේක තමයි අපේ කාරණාව. මේකත් එක්ක ඔයගොල්ලෝ බීජීය සංඛ්‍යාවල එකතු කිරීම, අඩු කිරීම, කුඩු කිරීම සහ බෙදීම කියන කාරණා බොහොම පැහැදිලිව ඉගෙන ගත්තා. අපි හම්බෙමු ඊළඟ කොටසේ ත්‍රිපද ප්‍රකාශන වලින්. ඒකට මේකේ තියෙන සියලුම කාරණා අත්‍යවශ්‍යයි සහ ඕගොල්ලන්ට චක්‍රය කොච්චර හොඳට පුළුවන්ද කියන එක මේක ඇතුළතදී සාහන වැදගත් කාරණාවක් වේවි. හරි. එහෙනම් අපි ත්‍රිපද ප්‍රකාශන වලින් හම්බෙමු. ඒකදී අපි වරහන් සුළු කිරීම ඉඳලා පිළිවෙලට ගණන් ටික හදාගෙන යනවා. හරි. එහෙනම් මේක ඔයගොල්ලෝගේ නෝට් එකට දාගන්න. හරි.